සුබ දවසක්. ශ්‍රී ලංකාවේ ෆයිනෑන්ස් ඉන්ඩස්ට්‍රි එකට විශාල බලපෑමක් කළ පුවතක් පසුගිය දින කිහිපයේදී වාර්තා වුණා. නේෂන් ලංකා ෆයිනෑන්ස් PLC සමාගමේ ෆයිනෑන්ස් බිස්නස් ලයිසන් එක සෙන්ට්‍රල් බැංක් එක විසින් අවලංගු කරලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි. මෙම සමාගම වයින්ඩ් අප් කිරීමේ නීතිමය ක්‍රියාවලියකුත් ආරම්භ කරලා තියෙනවා. ඉතින් අද අපි බලමු ඇයි මේ තීරණය ගත්තේ? ඩිපොසිටර්ස්ලාට මොකද වෙන්නේ? ලෝන්ස් තියන අයට මොකද වෙන්නේ? ෂෙයා හෝල්ඩර්ස්ලාට මොකද වෙන්නේ? ඒ වගේම ෂෙයා එක දැන් මාකට් එකේ ට්‍රේඩ් වෙයිද? අන්තිමට ඔබ ඉගෙන ගන්න ඕන වැදගත් පාඩම් පහකුත් කියලා දෙනවා. හොඳයි, අපි පටන් ගමු. නේෂන් ලංකා ෆයිනෑන්ස් කියන්නේ මොකක්ද? නේෂන් ලංකා ෆයිනෑන්ස් PLC කියන්නේ ශ්‍රී ලංකාවේ සෙන්ට්‍රල් බැංක් එකෙන් බලපත්‍ර ලබාගෙන ක්‍රියාත්මක වුණු ලයිසන්ස් ෆයිනෑන්ස් කම්පැනි එකක්. මෙවැනි ෆයිනෑන්ස් කම්පැනි සාමාන්‍යයෙන් ෆික්ස් ඩිපොසිට්, සේවිං, ලීසිං, ගෝල්ඩ් ලෝන්, වෙහිකල් ෆයිනෑන්ස් වගේ සේවාවන් ලබා දෙනවා. ඒ වගේම මෙම සමාගම කොළඹ ස්ටොක් එක්ස්චේන්ජ් එකේ ලිස්ටඩ් කම්පැනි එකක්. ඒ නිසා ඩිපොසිටර්ස්ලා විතරක් නෙමෙයි, ෂෙයා හෝල්ඩර්ස්ලාත් මේ පුවත ගැන සැලකිලිමත් වෙලා ඉන්නවා. 2006 ජූලි 3 වෙනිදා සෙන්ට්‍රල් බැංක් නිවේදනය කළේ නේෂන් ලංකා ෆයිනෑන්ස් PLC හි ෆයිනෑන්ස් බිස්නස් ලයිසන්ස් එක අවලංගු කරන බවයි. ඒ සමග සමාගම වයින්ඩ් අප් කිරීම සඳහා නීතිමය ක්‍රියාවලිය ආරම්භ කරලා තියෙනවා. වයින්ඩ් අප් කියන්නේ කම්පැනි එකේ ඇසෙට්ස් විකුණලා නීතිය අනුව ණය සහ වගකීම් පියවන ක්‍රියාවලිය. මේක එක දවසකින් වුණ දෙයක් නෙමෙයි. ඇත්තටම මේ ගැටලුව පටන් ගත්තේ මීට ගොඩක් කලින්. 2025 ජූලි 4 වෙනිදා සෙන්ට්‍රල් බැංක් එක ඇඩ්මිනිස්ට්‍රේටර් කෙනෙක් පත් කළා. ඉන් පස්සේ නව ඉන්වෙස්ටර් කෙනෙක් හොයන්න, මර්ජ් කරන්න, රීස්ට්‍රක්චර් කරන්න වැනි විවිධ උත්සාහ ගත්තා. නමුත් ඒවා සාර්ථක වුණේ නැහැ. ඒ අතරම 2026 මැයි 5 වෙනිදා කොළඹ ස්ටොක් එක්ස්චේන්ජ් එකත් නේෂන් ලංකා ෆයිනෑන්ස් සමාගමට එන්ෆෝස්මන්ට් ඇක්ෂන් එකක් ගත්තා. ඒකට හේතුව 2025 ෆයිනෑන්ෂියල් ඉයර් එකට අදාළව ඇනුවල් රිපෝට් එක නියමිත කාලයට ඉදිරිපත් නොකිරීමයි. ඒ කියන්නේ රෙගියුලේටරි ප්‍රොබ්ලම්ස් මීට කලින්ම තිබුණා කියන එක මේකෙන් පේනවා. ඩිපොසිටර්ස්ලාට මොකද වෙන්නේ? මේක තමයි හැමෝම අහන ප්‍රශ්නේ. සෙන්ට්‍රල් බැංක් එක කියන විදිහට ශ්‍රී ලංකා ඩිපොසිට් ඉන්ෂුරන්ස් ස්කීම් එක යටතේ එක් ඩිපොසිටර් කෙනෙකුට රුපියල් මිලියන 1.1 දක්වා ඉන්ෂුරන්ස් කවර් එකක් තියෙනවා. සෙන්ට්‍රල් බැංක් දත්තවලට අනුව 99.1ක් ඩිපොසිටර්ස්ලාට සම්පූර්ණ වන්දි මුදල ලැබෙනවා. මිලියන 1.1ට වඩා ඩිපොසිට් කරලා තිබුණොත් මුලින් ඉන්ෂුරන්ස් කවර් එක ලැබෙනවා. ඉතිරි මුදල ලික්විඩේෂන් ප්‍රොසෙස් එකෙන් ඇසෙට්ස් විකුණලා ලැබෙන මුදල් අනුව නීතියට අනුව ගෙවනවා. එතකොට ලෝන් ගත්ත අයට මොකද වෙන්නේ? සමහරු හිතනවා කම්පැනි එක වැහෙනවා නම් ලෝන් එක ගෙවන්න ඕනි නැහැ කියලා. ඒක වැරදි. ඔබ නේෂන් ලංකා ෆයිනෑන්ස් එකෙන් ලෝන් එකක් අරගෙන තිබුණොත් වාරික දිගටම ගෙවන්න ඕනේ. සෙන්ට්‍රල් බැංක් එකත් මේ ගැන පැහැදිලිව සඳහන් කරලා තියෙනවා. ෂෙයා හෝල්ඩර්ස්ලාට මොකද වෙන්නේ? දැන් එමු ඉන්වෙස්ටර්ස්ලාගේ ප්‍රශ්නයට. මේ කම්පැනි එකේ ෂෙයාස් තිබ්බ අයට මොකද වෙන්නේ? මේක තේරුම් ගන්න කම්පැනි ලික්විඩේෂන් එකේ ප්‍රයොරිටි එක දැනගන්න ඕනේ. මුලින් ලික්විඩේෂන් කොස්ට්, ඊළඟට එම්ප්ලොයිස්, ඊළඟට secured creditors, ඊළඟට depositors සහ other creditors. අන්තිමට තමයි shareholdersලාට. ඒ කියන්නේ හැම ණයක්ම ගෙවලා තවත් මුදල් ඉතිරි වුණොත් විතරයි ordinary shareholdersලාට මුදල් ලැබෙන්නේ. බොහෝ liquidation වල ordinary shareholdersලාට කිසිම වටිනාකමක් නොලැබෙන අවදානම ඉතාම ඉහළයි. last share price. තවත් කෙනෙක් අහනවා අන්තිමට මේ ෂෙයා එක ට්‍රේඩ් වුණේ කීයටද? ලැබෙන මාකට් ඩේටා අනුව අවසන් මාකට් ප්‍රයිස් එක රුපියල් 710යි. ඒකින්ම මාකට් එකේ ඉන්වෙස්ටර්ස්ලාගේ විශ්වාසය කොච්චර අඩු වෙලා තිබුණාද කියලා හිතා ගන්න පුළුවන්. හැබැයි ෂෙයා ප්‍රයිස් එක අඩු වුණා කියන එක ලයිසන් කැන්සල් කරන එකේ එකම හේතුව නෙමෙයි. ඉන්වෙස්ටර්ස්ලා මේකෙන් ඉගෙන ගන්න ඕන පාඩම් පහක් තියෙනවා. පළවෙනි එක, හැම මුදලම එකම ෆයිනෑන්ස් කම්පැනි එක දාන්න එපා. ඩයිවර්සිෆිකේෂන් කරන්න. ඊළඟ පාඩම අංක 2, අසාමාන්‍ය ඉන්ට්‍රස්ට් රේට් දැක්කහම රිස්ක් එකත් වැඩි කියන එක තේරුම් ගන්න. අංක 3, ෆයිනෑන්ෂල් ස්ටේට්මන්ට්ස් කියවන්න. ඇනුවල් රිපෝට්ස් බලන්න. අංක 4, CSE සහ සෙන්ට්‍රල් බැංක් නිවේදන ෆලෝ කරන්න.
annual reports නැති companies ගැන අවධානයෙන් ඉන්න. අංක 5 deposit insurance ගැන දැනුවත් වෙන්න. ඒ කියන්නේ depositorsලාට කිසියම් අවස්ථාවකදී ගෙවන උපරිම මුදල තමයි මිලියන් 1.1. මේ සිදුවීමෙන් අපිට පැහැදිලි වෙනවා ෆයිනෑන්ස් කම්පැනි එකක් ලයිසන්ස් කියන එක පමණක් ප්‍රමාණවත් නැහැ. අපි ඉන්වෙස්ටර්ස්ලා හැටියට කම්පැනි එකේ ෆයිනෑන්ෂල් හෙල්ත් එක, annual reports, central bank notices, CSC announcement මේ හැම දෙයක්ම බලලා තමයි තීරණය ගන්න ඕනේ. ඔබ හිතන්නේ සෙන්ට්‍රල් බැංක් ගත්ත මේ තීරණය නිවැරදිද? ඔබේ අදහස කමෙන්ට් එකෙන් ලියන්න. ඔයත් මේ ෂෙයා එකේ ඉන්වෙස්ට් කරලා තියෙනවද? මේ වගේ stock market investing finance education වීඩියෝ බලන්න InvestWise channel එක subscribe කරන්න. ස්තුතියි.